ජේසු පිහිටයි මම ශැරොන් අදත් ඕගොල්ලොත් එක්ක එකතු වෙන්නේ House of Restoration International Church එකේ. අද මම ඕගොල්ලොත් එක්ක බෙදා ගන්න කියලා හිතුවා තවත් මාතෘකාවක් ගැන. මම ඊයේ මේ දේශනාව කරනකොටම තමයි මේ අදහස මගේ ඔළුවට ආවේ. මම අද ඕගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ spiritual seasons ගැන. ඒ කියන්නේ ආත්මික තලයේ තියෙන ඍතු මොනවාද? ඒ ඍතු කොහොමද ඔයාගේ මගේ ජීවිතයට අදාළ කරගන්නේ? අපි මොන සීසන් එකකද ඉන්නේ කියලා දැනගන්න මේ කෙටි දේශනාව තුලින් ඔයාට යම්කිසි අවබෝධයක් ලැබෙයි කියලා මම අනිවාර්යයෙන්ම විශ්වාස කරනවා. ඊයේ මම ඕගොල්ලන්ට කතා කරේ දේශනාකාරය පොතේ 3:1 සෑම දෙයකටම નિયમિત නිසි කාලයක් මන් තියේ කිව්වා. අහස යට සිදුවන සෑම කාර්යයකටම කාලයක් තියේ කියලා මම ඊයේ මගේ වීඩියෝ එකෙන් කතා කරා. ඉතින් අපි ජීවත් වෙන්නේ අහස යටනේ නේද? ඉතින් අපි බලමු මෙන්න මේ සීසන්ස් මොනවාද මම මේ අද කතා කරන්න යන ආත්මික තලයේ. පළවෙනි එක තමයි බීජ වපුරන කාලය. ඒ කියන්නේ season of sowing. ගලාති පොතේ 6 සිට 7:9 කියනවා නොවරටෙල්ලා දෙවියන් වහන්සේට සරදම් කරන්නට කාටවත් බැරිය. මක්නිසාද මිනිසෙක් තමා වපුරන දේම කපා ගන්නේය. තමාගේ මාංශය සඳහා වපුරන්නා මාංශයෙන් කුණු වීම කපා ගන්නේය. ආත්මයන්න් වහන්සේ සඳහා වපුරන්නා ආත්මයන්න් වහන්සේගේ සදාකාල ජීවනය කපා ගන්නේය. ආමේන්. එහෙනම් අපි දෙවියන් වහන්සේගේ දරුවෝ විදියට අපේ අස්වැන්න මොකද්ද? සදාකාල ජීවනය තමයි ඔයයි මමයි කපා ගන්න ඕන. මොකද්ද දැන් මේ බීජ වපුරන කාලය කියන්නේ මම මගේ කලින් වීඩියෝ වල කියනවා මේ බීජයක් කියන්නේ දෙවියන් වහන්සේගේ වචනය. නේද? ඒක විතරක් නෙමෙයි. අපි බලමු. දැන් මෙන්න මේ කාලේ නම් ඔයා ඉන්නේ. ඔයා මේ කාලේදී මොනවද කරන්නේ? බයිබලය කියවනවා. යාඥාව ආරම්භ කරන පටන් ගන්නවා. ස්වාමින් වහන්සේට වාගේ පඩිය ගත්තාම වියදම් නොකර මුල්ම දසයෙන් කොටස වෙන් කරනවා. බීජයක් පැල කරනවා. ස්වාමින් වහන්සේට ඔයාගේ යම් කාර්යාවක් වෙනුවෙන් බීජයක් දෙන්න පුළුවන්. නේද? යම් කොටසක් මුදලින් වෙන් කරන්න පුළුවන්. ඒ වගේම ඔයා ස්වාමින් වහන්සේගේ ආඥා පනත් ඉගෙන ගනිමින් ඔයාගේ ජීවිතයේ අඩුතැන් හදාගන්න ඔයා වෙහෙස මහන්සි වෙන උත්සාහ දරන කාලයක් තමයි මේ බීජයක් වපුරන කාලය කියන්නේ. මේන් ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේම බලන්නකො බයිබලයේ මම උදාහරණයක් ගත්තොත් නෝවා නේද? වසර ගණනාවක් ස්වාමින් වහන්සේ කියපු දෙයට කීකරු වෙලා එයා නැව හැදුවා නේද? අන්තිමේ දෙයා මොකද කරේ? ගැලවීමේ අස්වැන්න ලබා ගත්තේ. නැවට නැගපු අයත් ගැලවීමේ අස්වෙන්න ලබා ගත්තා. ඒක විතරක් නෙමෙයි උත්පත්ති පොතේ 26:12 ඔයා කියවන්න වියලි කාලේ වපුරා 100 ගුණයක් අස්වැන්න ලැබුවලු නේද? ඉතින් මේ වපුරන කෙනා බීජ වපුරන කෙනා තමයි නිසි කාලයේදී අස්වැන්න නෙලා ගන්න කියලා ඔයා මතක තබා ගන්න. හැබැයි බීජයක් පැල කරලා හදිස්සි වෙන්න එපා. මම ඊයේ විස්තර කරා. හදිස්සි වුණොත් නේද නොමේරුණු ප්‍රතිඵල තමයි අපේ ජීවිතේ නොමේරුණු අස්වැන්න තමයි අපේ ජීවිතේ අපිට පළ දරන්න වෙන්නේ. දෙවෙනි එක තමයි season of growth. දැන් බීජයක් පැල කළ බීජයක් නේද? මං කිව්ව විදියට පැලවෙන්න කාලයක් දෙන්න ඕන. මට ඕන කාලෙට නේද? පැලේ උදුර ගන්න බෑ. අස්වැන්න නෙලා ගන්න බෑ. ඒකට මං අවශ්‍ය කාලයක් දෙන්න ඕන. ඒ වගේම තමයි වගේ මගේ ජීවිතේ දැන් ස්වාමින් වහන්සේගේ වචන අහලා ඒව හොඳට අපේ අතුලාන්තයට අපි පැල කරගන්න ඕන. ඉතින් ඒකට මාක් 4:26-29 මෙන්න මෙහෙම කියනවා. දෙවියන් වහන්සේගේ රාජ්‍ය මෙබඳුය. මිනිහෙක් තම පොළවේ බීජ ඉසීය. ඔහු නිදා සිටියේදීද අවදිව සිටියේද රැයේ හා දවාලේදීද ඒ බීජ පැලවී වැඩේ. ඒ කෙසේදැයි ඔහු නොදනි. පොළවෙන්ම ඵල හටගන්වයි. පළමුව දලුද ඊට පස්සේ කරල්ද බීජද හටගන්වයි නේද? අස්වැන්න පැසුණු වහාම අපි දයකටක් යොදාගෙන නේද? මොකක් හරි යොදාගෙන ඉතින් අපි ඒක කපා ගන්නවා. ඉතින් එහෙනම් මේ මොකද්ද කියන්නේ මේ growth කාලෙදී ඒකට ඉඩ දෙන්න හරියට වැඩෙන්න. මෙතනදී ඔයා දෙවියන් වහන්සේගේ වචනය අල්ලගෙන හැබැයි ඔයා නේද මුලින් ස්වාමින් වහන්සේ අඳුරගෙන යන කෙනෙක් වෙන්නේ නැති. ඉතින් ඔයාට බොහෝ ඉවසීමක් තියෙනවා. ඉවසීමෙන් ඉගෙන ගන්න. ඒ වගේම තමයි මේ කාලෙදී මේ වර්ධනය වෙන කාලෙදී තමයි ස්වාමින් වහන්සේ මගේ චරිතය ඔයාගේ චරිතය මේ කාලෙදී ගොඩ නගනවා. හැබැයි මෙතෙන්දී ඔයාට මම ඊයේත් කිව්වනේ ප්‍රමාදයක් කියලා හිතෙන්න පුළුවන්. ප්‍රමාදය කියන්නේ දෙවියන් වහන්සේ ඔයාවම ප්‍රතික්ෂේප කළා නම් නෙමෙයි. මෙන්න මේ කාලෙදී තමයි ස්වාමින් වහන්සේ ඔයාවම ගොඩ නගන්නේ. මේ වෙලාවේදී ඔයා කිසිම දෙයක් ඔයාගේ ජීවිතේ අත්හරින්න එපා. ඊළඟට අපි බලමු. මෙතන උදාහරණයක් ගත්තොත් දැන් දාවිත් බලන්නකෝ. දාවිත් එඬේරෙක්ව සිටිය කාලේ නේද ස්වාමින් වහන්සේ ඔහුව සූදානම් කළේ. එතකොට ඔහු වෙලා හිටියේ එඬේරේ. ඉතින් අද ඔයා යම් කිසි පොඩි තැනක ඇති. ඒකට ප්‍රශ්නයක් නැහැ.
ඉවසීමෙන් ඉන්න ස්වාමින් වහන්සේට ඉඩ දෙන්න, ඔයාව ගොඩනගන්න, ඔයාව වර්ධනය කරන්න. එදා එඬේරෙක්ව සිටිය දාවිත්ව ස්වාමින් වහන්සේ රජ කෙනෙක් වෙන්න සූදානම් කළා. ඒක ඔයගොල්ලෝ දන්නවනේ. ඒ වගේම ඔයා බලන්නකො සාමුවෙල් නේද හන්නා දෙවියන් වහන්සේ තුල ඇඬුවා දරුවෙක් නැතුව. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ දරුවෙක් දුන්නා නේද? සාමුවෙල් කියලා නම තිබ්බා. කුඩා කාලේ සිටම ඒ අම්මා ගිහිල්ලා මොකද කරේ? දෙවියන් වහන්සේ ඉල්ලුවා දුන්නා. දෙවියන් වහන්සේටම දුන්නා. දෙවියන් වහන්සේ ඉදිරියේ ඔහු වර්ධනය වුණා. ඉතින් ඒව තමයි බයිබලයේ අපිට දකින්න පුළුවන් උදාහරණ. ඉතින් ඔයත් අද සිටින තත්ත්වය ගැන දුක් වෙන්න එපා. අද ඉන්න තැන ගැන දුක් වෙන්න එපා. ස්වාමින් වහන්සේට ඉඩ දෙන්න, ඔයාගේ චරිතය ගොඩනගන්න. ප්‍රමාදය උනාට කමක් නැහැ. එතන ස්වාමින් වහන්සේ ඔයා ගොඩනගන බව, වර්ධනය කරන බව ඔයා තේරුම් ගන්න ඕන. ඊළඟට තුන්වෙනි බීජය මේ කාලය තමයි මම කියන්නේ අස්වැන්න නෙලන කාලය. නේද? දැන් ඔයා බීජය වැපුරුවා, බීජයට දැන් වැඩෙන්න දෙනවා. ඊට පස්සේ තමයි අපි අස්වැන්න නෙලන කාලය, season of harvest. ඒතර යොහාන් පොතේ 4:35 ඔයා කියවන්න. තව 4 මාසයයි ඊළඟට කපන කාලය පැමිණේ. නේද? දැන් ස්වාමින් වහන්සේ නේද මේ අස්වැන්නක් උනත් කපන්න මෝරන්න ඕනනේ, පැහෙන්න ඕනනේ. ඉතින් ඔයාවයි මාවයි කපන්න නම් නේද මේ දේව වචනය පැලවෙලා, මේ දේව වචන හොඳට මුල් දාලා ඇදලා නේද අපේ ජීවිතේ මොන කුණාටුවක් ආවත් අපිව සෙලවෙන්නේ නැති විදියට හැදුනහම තමයි නේද අපේ ජීවිතේ අපිට පළ දරන්න ලේසි. එතකොට බලන්නකෝ මෙතනත් මම ඔයාට උදාහරණයක් කියවන්නම්. යෝසප් අවුරුදු 13ක් නේද? 13ක් ඉඳලා නේද එයා ඊජිප්තුවේ අගමැති උනේ. එතකොට ඔයා මම කලින් පාඩම් වල කියලා තියෙනවනේ එයා කොයි දුෂ්කර කාලවල් ගත කළාද කියලා. ඒ වගේම බෝවස් සහ රුත් විශ්වාසයෙන් අස්වැන්න නෙලා ගත්තා නේද? ඒ වගේම ස්වාමින් වහන්සේ තුල මේ ඔයා අර කියන සීසන් වල විශ්වාසවන්තකමින් හිටියොත් ස්වාමින් වහන්සේදී නිසි කාලයේදී ඒ අස්වැන්න ඔයාට කපා ගන්න අනිවාර්යෙන් සලස්සනවා. ඉතින් මේ කාලෙදී ඔයාට හදිසි වෙලා බෑ. ඔයා හරියට ඒ ඵල දරන්න, ඒ අස්වැන්න නෙලා ගන්න කාලය වෙනකන් ඔයාට පුදුම ඉවසීමක් තියෙන්න ඕන. ඒ වගේම තමයි ඊළඟ එක සීසන් එක තමයි season of testing. පරීක්ෂා හා දුක් විඳීමේ කාලය. මගේ ඔයාගේ ජීවිතේ ඉතින් මෙවැනි කාලෙන් කාලෙට එනවා. හැබැයි මේවා හරිම తాවකාලිකයි. ඒ වුණාට අපිට ඒ කාලේ තමයි ගොඩක් අමාරුවටම දැනෙන්නේ. මේ වෙලාවේ තමයි මට පැනලා යන්න හිතෙන්නේ, දුවලා යන්න හිතෙන්නේ නේද? සමහර මිනිස්සු මේ වෙලාවේදී තමුන්ගේ ජීවිත නැති කරගෙන, විනාශ කරගෙන මේ වෙලාවේ ඔයා යම් කිසි පරීක්ෂාවක් යන්නේ ලෙඩ රෝගයක් තුලින් ඔයා ලොකු යනවා ඇති. මුදල් ප්‍රශ්න ඔයාට ඕනාවටත් වඩා ඔළුවට උඩින් ඇති. ඒ වගේම පවුලේ ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, රැකියාවේ ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ වෙලාවේදී ස්වාමින් වහන්සේ ඔයාටයි මටයි මතක් කරලා දෙන්නේ මොකද්ද? මේ වෙලාවේ ඒක දාලා යන්න එපා, දරාගෙන ඉන්න. පීඩාවේදී දුවන්න එපා, අත්හරින්න එපා. ඒ අත්හරින්න නැතුව ඉන්න. ස්වාමින් වහන්සේ බලනවා. ඉතින් ඔයාට ඊට වඩා රාජකාරියක් දෙන්න නම් ඔයාට මේ පීඩාව දරන්න පුළුවන්. ඔයා පීඩාව දරලෙපා ඔයා තව කෙනෙක් ශක්තිමත් කරන්න නේද? ඔයා එකෙන් පැනලා ගියොත් කොහොමද ඔයා තව කෙනෙක් ඔයාගේ දරුවෙක්වත් ශක්තිමත් කරන්න පුළුවන්ද? බැහැ නේද? ඉතින් ඒක නිසා ජේම්ස් පොතේ 1:2-4 කියවන්න. විශ්වාසය ශක්තිමත් කරගන්න මේ කාලය තුල. ඒ කතාවත් ඔයා කියවලා බලන්න. ඊට පස්සේ හැමතිස්සෙම නේද මේ කතාවේ කියන්නේ කෙලෙස කතා කරන්න මම දන්නේ නැහැ, මම කොළු ගැටේ. යෙරමියාට දෙවියන් වහන්සේ කතා කර වෙලාවේ යෙරමියා කියනවා මම තාම තරුණ කොළු ගැටේක්ලු, ඔබ වහන්සේ කියන දේ මම කොහොමද කියන්නේ කියලා නේද? හැබැයි දෙවියන් වහන්සේ ඔබට එරෙහිව වුන් සටන් වදිනවා. නමුත් මම ඔබ සමග සිට ඔබව ගලවනවා කියලා. ඉතින් මේ ඔයයි මමයි මේ ප්‍රශ්න තුල යද්දී, පරීක්ෂා තුල යද්දී, ඔයාගේ ජීවිතේ ලැජ්ජාව වෙන දේවල් අනිත් අය කරද්දී ඔයා සැලෙන්න එපා. ඔයා ස්වාමින් වහන්සේක ඉන්නේ. දෙවියන් වහන්සේ අනිවාර්යෙන්ම ඔයා සමග ඉන්නවා කියලා තමයි මෙතන මතක් කරන්නේ. ඉතින් බලන්නකෝ ආ බයිබලේ යෝබ් නේද? සියල්ල අහිමි වුණත් එයාගේ නෝන ඇවිල්ලත් කිව්ව නේද? ඔය ස්වාමින් වහන්සේ දැන්වත් අතාරින්න කියලා. අතාරියද? නෑ. ඉතින් අද කාලෙත් ඔයාට කියනවා ඇති ප්‍රශ්නයක් තුල යද්දී දෙවියන් වහන්සේ තුල ඔයා අලුතෙන් ආපු දරුවෙක් නා අයියෝ මේ දෙවියන් වහන්සේ අඳුනගත්තු දවසේ නිසා නේද ඔයාගේ ප්‍රශ්න. කෝ ඔයාගේ ওই දෙවියන් වහන්සේ, කෝ ඔයාගේ ওই දෙවියන් වහන්සේ ඔයාට කරන දේවල්. මේව තමයි සතුරා එක එක්කෙනාගේ ළඟ ඉන්න අයගේ කටවල් වලින් ඔයාට කතා කරන්නේ. ඔයා ප්‍රඥාන්ත වෙන්න. ඔයාට මේ කියන ප්‍රතිඵලත් විඳින්න ඕන නම්
ඒවා මේ කණෙන් අහලා අනිත් කණෙන් පිට කරන්න. ඔයා දෙවියන් වහන්සේත් එක්ක සියල්ල ඉවසීමෙන් දරාගෙන යන්න. ඒ දෙවියන් වහන්සේ ඔයාව කවදාවත් අතාරින්නේ නැහැ. යෝබ්ව අතහැරියේ නැහනේ. ඊට පස්සේ ඔයා දන්නවනේ යෝබ්ට කොයි විදිහටද ස්වාමින් වහන්සේ ආශිර්වාද කරේ කියලා. ඒ වගේම ආබ්‍රහම් බලන්නකොට නේද? ආබ්‍රහන්ට ස්වාමින් වහන්සේ කිව්වා නේද? පරීක්ෂාවක් දුන්න නේද? හදවත බලන්න. මොකද්ද කිව්වේ? තම පුතා ඊසාක්ව පූජා කරන්න කිව්වා. අත ඔයාටයි මටයි කරන්න පුළුවන් වෙයිද? ස්වාමින් වහන්සේ හදවත පරීක්ෂා කරා. අතුලාන්තය පරීක්ෂා කරා. එකම හම්බෙච්ච පුතා අවුරුදු ගානකට පස්සේ ගෙනල්ලා පූජා කරන්න කිව්වා. කරා නේද? කරනකොට ඒක උනාද නැහැ. ස්වාමින් වහන්සේ හදවත පරීක්ෂා කරා. ඉතින් ඔයයි මමයි මේ කාලවලදී මේ තැන්වලදී ස්වාමින් වහන්සේ ඔයාව ස්වාමින් වහන්සේට කොතරම් ආදරේද ප්‍රේමද ස්වාමින් වහන්සේගේ දරුවෙක්ද කියලා බලන්න ඔයාට පරීක්ෂාවල එන්න පුළුවන්. ඉතින් මේ වෙලාව තුල ඔයා ජය ගන්න අනිවාර්යෙන් බලා ගන්න ඕන. වග කියන්න ඕන. ඒ වගේම ඊළඟ සීසන් එක තමයි විල්ඩනස් සීසන්. ඒ කියන්නේ කාන්තාර කාලය. නේද? අපේ ජීවිතවල සමහරක් වෙලාවට කාන්තාරයක් වගේ. නේද? කන්න බෑ, බොන්න බෑ. අපි ප්‍රශ්නයක් තුල අපි එනකොට අපි කඩා වැටිලා අපි නේද? කාන්තාරයක් ඔයා දකින්නනේ වතුර නෑ, නේද? ගස් නෑ. මිරිඟුවක් පස්සේ දුවනවා වගේ පේන්නේ නැහැ, උත්තරයක් පේන්නේ නැහැ, බලාපොරොත්තුවක් නැහැ, මුළු ජීවිතේම කඩන් වැටලා තනිකර පාළු කරයක් වෙලා. ඉතින් මේ වෙලාවටත් ඔයාට ජීවිතය අතාරින්නවා, පැනලා යන්න හිතෙනවා. නමුත් මේවා ඔලුවට දාගන්න එපා. ද්විතීය කතාවේ 8:2 ඔයා කියන්න. දෙවියන් වහන්සේ මේ වෙලාවේදී ඔයාට දැනෙන්න කොයි වගේද? හරිම නිහඬයි කියලා. හැබැයි දෙවියන් වහන්සේ මෙතන කිසිම නිහඬතාවයක් නැහැ. ඔයාට සමහරක් වෙලාවට දැනන කෝ මම මේ යාඥා කරනවා. මගේ ප්‍රශ්නේ ස්වාමින් වහන්සේට කියනවා. ස්වාමින් වහන්සේට මාවයි ඔයාවයි පේන්නේ නැද්ද කියලා ඔයාටම හිතෙනවා. ඔයා තුලම ප්‍රශ්න රාශියක් නැගෙනවා. හැබැයි ඔයා තනි වෙලා නැහැ. කිසි දෙයක් ඔයාට පේන ඉදිරියට යන්නේ ස්ටැග්නේට් වෙලා එක තැන පල්ලෙනෝ වගේ මේ වෙලාවේදී ඔයාට දැනෙන්න පුළුවන්. නමුත් ඒක පල්වීමක් නෙමෙයි. එතකොට බයිබලයේ බලන්න අපිට තවත් උදාහරණ තියෙනවා. මැතිව් පොතේ 4:1 සිට 11 40 අවුරුද්දක් පුරා ස්වාමින් වහන්සේ කාන්තාරේ පාලු කරේ පරීක්ෂා කරනු ලැබුවා. 44 අපිට අවුරුද්දක් දෙකක් ඉන්න බෑ. එතකොට දෙවියන් වහන්සේ මත පමණක් මේ කාලේ ඔයා රඳා සිටින්න ඕන. ඒ වගේම තමයි මෝසෙස් බලන්නකෝ අවුරුදු 40ක් කාන්තාරේ සිට නේද? ඉන්නකොට මොකද්ද කරේ? ස්වාමින් වහන්සේ ආව එතන සූදානම් කරා. ඉතින් ඔයාගේ මගේ ජීවිතේ මෙවැනි මේ කාන්තාර කෑලිවල යනවනම් අනිවාර්යයෙන්ම දෙවියන් වහන්සේ තුල විශ්වාසයෙන් ඉවසීමෙන් ඉන්න. මේ වෙලාවේදී ඔයා හිතන්න බෑ ඒක දඬුවමක් කියලා. ඒක දඬුවමක් නෙමෙයි. ඒක ඔයාව සූදානම් කිරීමක්. ඊළඟ සීසන් එක තමයි සීසන් of waiting. මේක මම ඊයේ කතා කරා. කයිරෝස් ටයිම් එක කියලා කිව්වේ මම මේක දෙවියන් වහන්සේගේ નિયમિત වෙලාව එනතුරු බලා ඉන්න. ඒක සමහරක් වෙලාවට ඔයාට හදිස් වෙලා ඔයා විවාහය කරගන්න යන, ඔයාට හදිස් වෙලා ඔයා ඉක්මනින් දරුවෝ හදන්න යන, ඔයාට හදිස් වෙලා ඔයාට අග්ගාලා රැකියාව පස්සේ දුවන, ඔයාට අවශ්‍ය වෙලා ඔයා සුවය පස්සේ දුවන නේද? මේවා ස්වාමින් වහන්සේගේ කාලයත් එක්ක බලා සිටින්න. ස්වාමින් වහන්සේ ඔයාගේ හදවතට කතා කරයි. මෙන්න මේ નિયમિત කාලෙදී හැම දෙයකටම අත ගහන්න දෙවියන් වහන්සේගේ નિયમિત කාලෙදී. අන්නේ කාලේ තමයි කයිරෝස් ටයිම් කියලා මම ඊයේ කිව්වේ. මේ කාලය වෙනුවෙන් ඉතින් ඔයා බලා සිටීමේ හැකියාව තියෙන්න ඕන. එසාය 40:31 කියන්නකො මෙන්න මේ බයිබල් පදයේ ස්වාමින් වහන්සේ මේම කියනවා. ස්වාමින් වහන්සේ දෙස බලා සිටින අයට විතරයි. තමුන්ගේ සවිය අලුත් කරගන්න ඕනේ. මොකද්ද? අපේ සවිය, අපේ ශක්තිය අපි අලුත් කරගන්න ඕන. ඔව්හු රාජලින් මෙන් පියඹා නගින්න ඕනේ. හැබැයි ස්වාමින් වහන්සේ දෙත බලන් ඉන්න අයට පමණයි විතරයිලු පියඹා රාජලින් මෙන් පියමැන්. ඔයා දන්නව රාජලියට නේද? කොච්චර ඉහළ ආසේ පියාඹන්න පුළුවන්ද? අපි දවසක රාජලිය ගැන කතා කරමුකෝ. ඔව්හු දුවන්නෝය. එහෙත් වෙහෙස නොවති. දෙවියන් වහන්සේගේ දරුවෝ දිව්වට වෙහෙස වෙන්නේ නැහැ. ඔහු ඇවිදින්න ඕය හැබැයි ක්ලාන්ත වෙන්නේ නැහැ. මේ වචන හොඳින් ඔයාගේ හදවතේ ඇතුළාන්තයට පැල කරගන්න. ඒ වගේම තමයි බලන්නකෝ එතන උදාහරණය. ආබ්‍රහම් සාරා නේද? පොරොන්දු පුත්‍රයා ලැබෙනකන් එයාලා බලා සිටියා. ලැබෙන තෙක් බලා සිටියා. දාවිද් අභිෂේක ලැබීමෙන් පසු වසර ගණනාවක් රජවීමට බලාගත්තා. අභිෂේක කළා තිබේ හැබැයි රජවීමට බලාගෙන හිටියා. ඉතින් ඔයාගේ ජීවිතේට ස්වාමින් වහන්සේට බොහෝසේ ආශිර්වාද කරන්න ඕන. හැබැයි ඔයයි මමයි හදිස්සියල මෙතනින් පැනලා ගියොත් ඒ ආශිර්වාදයට මම පයින් ගහනවා. ඉතින් බලා සිටියොත් මේ කියන හැම දෙයක්ම ජීවිතේ
ළඟා කරගන්න පුළුවන් නේද? ඉතින් කියනවනේ ඉක්මන් කොටයි කියලා නේද? ඔයාලා අහලා තියෙනවනේ ඉවසිල්ලෙන් සැනසීම ලැබෙනවා කියලා. ඉතින් මේවා කියලා තින්නේ බොරුවට නෙමෙයි. ඒ වගේම හත්වෙනි සීසන් එක තමයි සීසන් of restoration. අපේ සභාවේ නමත් restoration church එක international නේද? ප්‍රතිස්ථාපනයේ කාලය. මොකද්ද මේ ප්‍රතිස්ථාපනය කියන්නේ? මේ වෙලාවේ තමයි ස්වාමින් වහන්සේ ඔයාව ගොඩනගන්නේ. යෝයල් 2:25 මෙන්න මෙහිම කියනවා. මා විසින් ඔබ වෙත එවන ලද මාගේ මහා හමුදා වූ පොකුරු පළඟැටි කන පළඟැටි කා දැමූ අවුරුදු වල හිලව්ව මම ඔබට ආපසු ගෙවන්නම්. ඔයාගේ ජීවිතේ ඔයාට ගොඩක් දේවල් නැති වෙලා ඇති. දරුවෝ නැති වෙලා ඇති. මිනිස්සයා නැති වෙලා ඇති. බිරිඳ නැති වෙලා ඇති. දාලා ගිහිල්ලා ඇති. දෙමව්පියෝ දාලා ගිහිල්ලා ඇති. දරුවෝ ඔයාගේ බිස්නස් කඩාගෙන වැටලා ඇති හිටපු ගම රස්සා විඳපු ගමන් නැති වෙලා ඇති. මේ වගේ ඕනෑම ලෙඩ හිතාගන්න බැරි ලෙඩ රෝගයක් ඔයාට ඇවිල්ලා ඇති. ඕනෑම දෙයක් ඔයාගේ ජීවිතේ කලින් ආවත් මේ ස්වාමින් වහන්සේත් එක්ක ඔයා ජීවිතේ මෙතෙක් දුර ගමන් කරගෙන ආවනම් ඉවසීමෙන් ඒ දෙවියන් වහන්සේ කියනවා ඒ නැති වෙච්ච දේවල් හිලව් කළා ආපසු දෙවියන් වහන්සේට දෙන්න පුළුවන්. මේව දෙන්න පුළුවන් දෙවියන් වහන්සේටම විතරයි. හැබැයි අපි හිතන්නේ අපි හැමතිස්සෙම විශ්වාස කරන්නේ මිනිස්සෙක්නේ. හුස්ම වැටෙන මිනිස්සෙක් නහයෙන් හුස්ම වැටෙන මිනිස්සෙක් දෙවියන් වහන්සේ විශ්වාස කරන්න එපයි කියලා තියෙනවා. ඒ කතාව ඇත්ත. ඔයාගේ ජීවිතේ ඕනතරම් ඒවට උදාහරණ ඇති. දෙවියන් වහන්සේ මේ වෙලාවේදී ස්වාමින් වහන්සේට ඔයාව ගොඩ නගන්න පුළුවන්. ඔයාගේ ජීවිතේ කැඩිලා නම්, ඔයාගේ ජීවිතේ බිඳිලා නම්, ඔයාව කොන් කළා නම්, අනිත් අය ඔයාව ප්‍රතික්ෂේප කළා නම්, අනිත් අය ඔයාට නිඳා කරනවා නම්, අපහාස කරනවා නම්, ඔයාව සුළු කළා නම්, ඔයා කිසි දෙයකට කලබල වෙන්න එපා. ඔයාට මෙන්න මේ දෙවියන් වහන්සේ තුලට ආවොත් මේ ජේසුස් වහන්සේව පිළිගත්තොත් ඒ ජේසුස් වහන්සේට ඔයාගේ කැඩිච්ච බිඳිච්ච හදවත, ඔයාගේ රෝගය, ඔයාගේ ඕනෑම දෙයක් ඒ ස්වාමින් වහන්සේට නැවත ගොඩ නගන්න පුළුවන්. ඔයාව නැවත නැගිටවන්න පුළුවන්. මොකද ස්වාමින් වහන්සේ කියනවා ධර්මිෂ්ඨ හතරක් වැටුණා ස්වාමින් වහන්සේ නැගිටවනවා කියලා. ආමේන්. ඒ වගේම තමයි ඔයා ඊට පස්සේ බලන්නකො යෝබ් නේද? ආයිත් මම යෝබ්ව මතක් කරනවා. දෙවියන් වහන්සේ ඔහුට පෙරට වඩා ආශිර්වාද කරා. යෝබ් 42:10 ඔයා කියවල බලන්න. ඒ වගේම පේත්‍රුස් බලන්නකො. මුලින් මොනවාද කරේ පේත්‍රුස් නේද? යේසුස් වහන්සේව ප්‍රතික්ෂේප කළා. හැබැයි එයා නැවත සේවයට පිහිටෙව්වා. ඉතින් ඔයාත් දැන් සමහර අය මේ යේසුස් වහන්සේව ප්‍රතික්ෂේප කරනවා. නොදන්නා කම නිසා. හැබැයි ස්වාමින් වහන්සේ තුලට කිට්ටු වෙලා බලන්න. ඒ වගේම තමයි අවසාන සීසන් එක මම ඕගොල්ලන්ට ගෙන්නේ සීසන් of new beginning. නව ආරම්භයේ කාලය. ඉතින් මේ බලන්න කොටස් කාලෙන් කාලෙට සීසන් එක එනකොට නේද අපිට ගොඩාක් ඉවසීමක් තියෙන්න ඕන. යෙසායා 43:19 කියවන්න. ඒකේ කියනවා බලව මම අමුතු දෙයක් කරන්නෙමි. දැන් මේක අට ගන්නවා ඇත. නුඹලා ඒක නොදන්නහුද? මට්ට කාන්තාරේ පවා මාර්ගයක්ද වනෙහි ගංගාද සාදන්න පුළුවන් කියලා. මේ දෙවියන් වහන්සේට කරන්න බැරි දෙයක් නැහැ. ඒක විශ්වාස අමුතු දෙයක් කරනවලු. ඒක අපි සමහරක් වෙලාවට දන්නෙත් නැතුව ඇති. නේද? ඒත් ස්වාමින් වහන්සේගේ වචනේ විශ්වාස කරන්නේ. ස්වාමින් වහන්සේට කාන්තාරේ පවා මාර්ගයක් හදන්න පුළුවන්. කාන්තාරේ පවා ඔයාට වතුර දෙන්න පුළුවන්. මේ ස්වාමින් වහන්සේට කරන්න බැරි දෙයක් නෑ. අද ඔයාගේ ජීවිතේ කාන්තාරයක් වියලි භූමියක් වෙලා නම් ඒ ජීවිතය ශාස්ත්‍රීක කරන්න පුළුවන්, ප්‍රොස්පර් කරන්න පුළුවන් මේ කියන ජේසුස් වහන්සේටම විතරයි. ඉතින් එතකොට බලන්නකො පාවුල් හිංසාකරන්නකෝ හිටියා. පස්සේ මොනවද ස්වාමින් වහන්සේ කරේ? එයා සුභාරංචි දේශකෙක් බවට පත් වුණා. එතකොට නෝවා බලන්නකො ජල ගැල්මෙන් පස්සේ මොකක්ද උනේ? මනුෂ්‍ය වර්ගයාටම නව ආරම්භයක් ඇති වුණා. දැන් මෙතනින් ඔයා තේරුම් ගන්න ඕන එක දැන් ඔබ කුමන කාලයක සිටියත් දෙවියන් වහන්සේට ඔයාගේ ජීවිතය තුළ මේ හැම සීසන් එකකම විශේෂ අරමුණක් තියෙනවා. ඉතින් ඒක ඔයා අමතක කරන්න හොඳ නැහැ. ඉතින් එතකොට මෙතෙන්දිස් වෙන්න පුළුවන් ඔයා පව් වලින් හැරලා දෙවියන් වහන්සේ වෙතට නැවත පැමිණීමක් වෙන්න පුළුවන් නේද? අරකීකරු පුත්‍රයාව වගේ නව සේවයක් වෙන්න පුළුවන්, කැඳවීමක් වෙන්න පුළුවන්, මේ අමුතු දේ අලුත් ජීවිතයක් වෙන්න පුළුවන්, ඔයාගේ අලුත් ආත්මික තලයේ එසවීමක් වෙන්න පුළුවන්. ස්වාමින් වහන්සේ ඔයාට හිතා ගන්න බැරි දෙයක් මේ කාලේ කරන්න යනවා. මේ අලුත් ආරම්භය ඒක. එතකොට දෙවියන් වහන්සේට අලුත් දොරටු විවර කරන්න පුළුවන්. ඔයාගේ ජීවිතේ ඕනෑම කෙනෙක් ඔයාට දොරක් වහලා දැම්මට ඔයා දෙවියන් වහන්සේගේ දරුවෙක් නම්, ඔයා ජේසුස් වහන්සේ අදහනවා නම් ඒ ස්වාමින් වහන්සේට පුළුවන් ඔයාට ඊට වඩා දොරටුවක් අරින්න. ඒක ඔයා විශ්වාස කරන්න. බය වෙන්න එපා. ඒ වගේම තමයි දෙවියන් වහන්සේ තමයි කාලය වෙනස් කරන්නේ. මිනිස්සු ඔයාට එක පීඩාව දුෂ්කරකම ගෙනල්ලා කකුලෙන් ඇදලා බිම දාලා
ඔයාව වෙනස් කරන්න හදනවා. නමුත් ඔයා මේ දෙවියන් වහන්සේක හිටියොත් ඒ කාටවත් බෑ ඔයාව කොච්චර පහතට හලන්න හැදුවත් ස්වාමින් වහන්සේගේ දරුවෝ ස්වාමින් වහන්සේ කවදාවත් පරාද වෙන්න තියන්නේ නැහැ. ස්වාමින් වහන්සේ අපි වෙනුවෙන් යුද්ධය කරනවා. නික්මයාමේ 14:14 මමයි ඔය වෙනුවෙන් යුද්ධය කරලා ස්වාමින් වහන්සේ අපිට ජය දෙනවා. ඒ වගේම තමයි අද ඔබේ කාලය දුෂ්කර වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඒක සදාකාලික නැහැ. ඔබ විශ්වාසකමින් කීකරුකමින් සිටියොත් දෙවියන් වහන්සේ નિયમિત කාලයේදී ඔබව ඊළඟ කාලයට අනිවාර්යෙන්ම ගෙනියනවා. අපි කීකරු නොවුනොත් මොකද වෙන්නේ? අපේ කාලය අපි දන්නේම නැතිව දික් කරගන්නවා සමහරකට. සමහරකට ආශිර්වාදය නැති කරගන්නවා. සමහරක මේ ආශිර්වාදය කට ළඟටම ඇවිල්ලා නැති කරගන්නවා. ඉවසීම නැති නිසා. කාලය වෙනස් වන්නේ අපේ බලයෙන් නෙමෙයි. මතක තියාගන්න ඒක වෙන්නේ දෙවියන් වහන්සේගේ નિયમિત වෙලාවට. කයිරෝස් ටයිම් එකට. සෑම කාලයකදීම මට අන්තිමට කියන්න ඕන විශ්වාසයෙන් කීකරුකමෙන් බලාපොරොත්තුවෙන් ඉන්න බලාපොරොත්තුව ස්වාමින් වහන්සේ වාගේ නැති වෙන්න දෙන්නේ ඒ බලාපොරොත්තුව තුල ඔයා ජීවත් කරනවා. එහෙනම් මම හිතනවා මේක ඔයාට උදව්වක් වෙයි. ඔයා ඉන්නේ මොන සීසන් එකේද කියලා බලාගන්න. මොන සීසන් එකේ හිටියත් මතක තියාගන්න ස්වාමින් වහන්සේ ඔයා වෙනුවෙන් විශේෂිත අරමුණක් හැම සීසන් එකකම තියෙනවා. ඉතින් එතකොට මේ ස්වාමින් වහන්සේ දෙන ඒ ආශිර්වාදය ලබා ගන්න මං කිව්ව විදිහට අනිවාර්යයෙන්ම ඉවසීම කීකරුකම බලාපොරොත්තුව බලා සිටීම තියෙන්න ඕන. ඉතින් මේ දේශනාව ඔයාට හිතට වැදුනා නම් මේක තවත් කෙනෙක් එක්ක අනිවාර්යෙන් ඊර්ෂ්‍යාකමකින් තොරව බෙදා ගන්න. තව කෙනෙකුට ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය බෙදලා දෙන්න. ලයික් කරන්න, ෂෙයා කරන්න, අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ආමේන්.